අපි බලනවා එහෙනම් පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදයක ජිෂෝකේයි එක හදන්නේ කොහොමද? නැත්නම් වර්තමාන කාල ඇත ස්වරූපය හදන්නේ කොහොමද කියලා තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. හරි. හොඳට අහගන්න. ගොඩක් වැදගත් කොටසක්. අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ ක්‍රියාපදය පළවෙනි කාණ්ඩයට අයිති වෙනවද කියලා. අපි දැන් මේ හදන්න යන්නේ පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද නිසා. මම අරගෙන තියෙනවා ඉකිමස් කියන ක්‍රියාපදය. ඉකිමස් කියලා කියන්නේ යනවා කියන අදහස. දැන් අපි බලන්න ඕනේ මේවා පළවෙනි කාණ්ඩයට අයිතිද කියලා. අපි කොහොමද හෙව්වේ? මස් කොටස අයින් කරාම ධාතු පදයේ අග අකුර බලනවා. එයා ඊස්වරයක් නම්. කී කියන්නේ ඊස්වරය අකුරක්. මෙන්න කී. කී කිව්වහම ඊ කියලා ඇදෙන්නේ. එහෙනම් එයා පළවෙනි කාණ්ඩයට අයිති වෙනවා. ඒ කරුණ හරි. ඊළඟට දැන් අපි බලමු එහෙනම් කොහොමද මේ පළවෙනි කාණ්ඩයට අයිති ඉකිමස් එයාගේ ජිෂුකේයි එක හදන්නේ. කියන්නේ කතන ස්වරූපයෙන් වර්තමාන කාල ඇත ස්වරූපය හදන්නේ කොහොමද කියලා බලන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි කරන්නේ මස්කේ ක්‍රියාපදයේ මස් කොටස අයින් කරනවා. ක්‍රියාපදයේ මස් කොටස අයින් කරනවා. එතකොට ක්‍රියා මූලය ඉතුරු වෙනවා. එයා තමයි ඉකි. ක්‍රියා මූලය තමයි ඉකි. ඊළඟට මේ ක්‍රියා මූලය නැත්නම් ධාතු පදයේ අග තියෙන ඊස්වරය හැම වෙලේම අග අකුර. අග තියෙන කී අකුර. මෙයා ඊස්වරයක්. මේ ඊස්වරය පුතාලා අපි ගෙනියනවා ඒ අකුරෙම ඌස්වරය බවට හරවනවා. ක්‍රියා මූලයේ නැත්නම් ධාතු පදයේ අග තියෙන ඊස්වරය ඒකෙම ඌස්වරයට ගෙනියනවා. දැන් කීවල ඌස් අකුර මොකක්ද? කීවල ඌස්වරය. කී අකුරේ ඌස්වරය මේ බලන්න. කී. කා, කී, කූ, කේ, කෝ. කීවල ආස්වරය කා. කීවල ඊස්වරය කී. කීවල ඌස්වරය මොකක්ද? කූ අකුර. එහෙනම් මෙයාගේ ඊස්වරය ඌස්වරය බවට හරවන්න තියෙන්නේ. එහෙනම් කීවල ඌස්වරය තමයි කූ අකුර. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් ඉකිමස් කියන ක්‍රියාපදයේ අදහස යනවා කියන අදහස. ඒ වගේම අපිට කතන ස්වරූපයෙන් පුළුවන් යනවා කියලා කියන්න ඉකිමස් ඉකු බවට පත් කරත් අපිට යනවා කියන අදහසම තමයි ප්‍රකාශ කරන්න පුළුවන්.